අපේ සහෝදරත්වයේ එක්ක අසල්වැසියන් එක්ක අපේ සහෝදර ජනතාවත් එක්ක යම් අමනාපකමක් ඇතනම් ඒ සියල්ලක්ම පසෙකලා අපගේ සාමය අපගේ මෛත්‍රිය කරුණාව ඉස්මතු කරමින් ඔවුන්ව වැළඳ ගැනීමේ අවශ්‍යතාවය මේ හජ් අවුරුද්දිනේ අපට අනිවාර්යෙන්ම පැහැදිලි කරන සිටිනවා. මිනිසා මිනිසාට වෛර කර ගනිමින් මේ ලෝකේ මොන දේ කළත් ඒකේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඔබගේ නිවසේ ඔබගේ ආහාර වෙනුවෙන් කෑම පිළියෙල කිරීමේදී ඔබගේ අසල්වැසි සහෝදරයා බඩගින්නෙන් ඉන්නවනම් නියත වශයෙන්ම ඔවුන් දරිද්‍රතාවය මත දුප්පත්කම මත ඒ බඩගින්නේ කුසගින්නේ ඉන්න මොහොතේ ඔබේ නිවසේ පමණක් ලිපමෙනෙවෙනව නම් ඔබ සැබෑ විශ්වාසවන්තයෙක් මුස්ලිම්වරයෙක් නොවේ කියන පණිවිඩය අපිට ලබා දුන්නා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. සියලු දෙනාටම සාන්තිය සමාදානය අත්වේවා. ඒමාන් ඩිජිටල් තාක්ෂය ඔස්සේ ඔබව මුණ ගැසීම ඉතාමත් භාග්‍ය කොටම සලකනවා. අපි ඉස්ලාම් දිනදර්ශනයට අනුව එහි අවසාන මාසය වෙන දුල්හජ් මාසයේ රැඳී සිටින මොහොතක්. මේ මාසය ඉතාමත් වර්ණවත් ආකර්ශනීය මාසයක් වශයෙන් අපට ලැබී තිබෙනවා. මේ මාසය තුළ අපිට ඉතාමත්ම වැදගත් අවස්ථාවන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි 9 වෙනි දින අපි සමරන උපවාසය අරෆා කියන උපවාස සීලය. ඒකත් එක්කම ඊළඟ අදියර 10 වෙනි දිනය අපි සමරනවා ඊදුල් අදුහා හජ් උත්සවය. මම හිතන්නේ හජ් උත්සවය කියන්නේ හුදෙක්ම සැනකෙලි වලට සතුටු සාමිච්චි වලට සීමා වෙච්ච උත්සවයක් නොවේ. ආධ්‍යාත්මය දියුණු කරගනිමින් මනස නිර්මල කරගනිමින් ਸਰව බලධාරියාණන් වෙනුවෙන් අපි කළ යුතු වගකීම් සම්භාරයක් ඉටු කරන දවසක් තමයි ඊදුල් අදුහා කියන්නේ. ඇත්තටම භාග්‍යවන්තමත් අවස්ථාවක් වශයෙන් මේ ඊදුල් අදුහා හජ් සැමරීම අපට සඳහන් කරන්නට පුළුවන්. එහි තියෙන විශේෂත්වයක් තමයි මේ දවස දුගී දුප්පත් අය වෙනුවෙන් ධනවත් අය වත්කම් තියන අය Tamanට කළ හැකි උපරිම කැපවීම කරමින් ඒ අයව සතුටටපත් කිරීම පිළිබඳව ඉස්ලාම් දහම ඉතාමත් වගකීමෙන් පැහැදිලි කරනවා. ඒ නිසා නබිතුමාගේ ඉතිහාසය තුළ සහාබාවරුන්ගේ ඉතිහාසය තුළ මේ අවුරුදු සමය සැමරීමට දුප්පත් අයට උදව් කරපු ආකාරයන් පිළිබඳව විවිධ ඉතිහාසයන් අපට මතක් කර දෙනවා. ඒ නිසා මේ දවසේදී අපි අපගේ පළමුවෙනි පියවර වශයෙන් පාන්දරම මස්ජිදයට ගොස් ඒ යාඥාව ඉටු කිරීමෙන් අනතුරුව අපගේ දෙමව්පියන් මරණයටපත් වී තිබෙන ඒ සොහොන් කොත්වලට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් ආශිර්වාද කිරීම ප්‍රාර්ථනා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ඥාති හිතමිතුරන්ගේ නිවෙස් වලට ගිහිල්ලා ඔවුන් එක්ක අපගේ සාමූහිකත්වය සාමකාමීත්වය අපි සැමරීම ඉතාමත් වැදගත් වෙනවා. මිනිසා මිනිසාට වෛර කර ගනිමින් මේ ලෝකේ මොන දේ කළත් ඒකේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මේ අවුරුදු සමය වෙනකොට අපි අපේ සහෝදරත්වයේ එක්ක අසල්වැසියන් එක්ක අපේ සහෝදර ජනතාවත් එක්ක යම් අමනාපකමක් ඇතනම් ඒ සියල්ලක්ම පසෙකලා අපගේ සාමය අපගේ මෛත්‍රිය කරුණාව ඉස්මතු කරමින් ඔවුන්ව වැළඳ ගැනීමේ අවශ්‍යතාවය මේ හජ් අවුරුද්දිනේ අපට අනිවාර්යෙන්ම පැහැදිලි කරන සිටිනවා. ඒ වගේම තමයි මේ දවසේ අපි කරන තවත් විශාල ආගමික කැපවීමක් තමයි උද්හියා නැමැති ඒ කුර්බානියේ ක්‍රියාවලිය. මේක අනිවාර්ය නොවූ කර්තව්‍යයක් වුණත් මේක ඊටමත් සුන්නත් ඒ කියන්නේ වෛකල්පිත ක්‍රියාවක් වශයෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අපට අවධාරණය කරනවා. මේ ක්‍රියාවලිය සිද්ධ කිරීම තුළ අපි ඊටමත් අවධානයෙන් කටයුතු කරන්නට ඕන. හේතුව අපි ජීවත් වෙන මේ පසුබිම අපි ජීවත් වෙන මේ පරිසරය අපි ජීවත් වෙන මේ රට අපි පමණක් නෙවෙයි ජීවත් වෙන්නේ. තනි පුද්ගලයෙකු වේවා පවුලක් වේවා කණ්ඩායමක් වේවා අපි විතරක් ජීවත් වෙන රටක් පරිසරයක් නෙවෙයි. අපිත් එක්ක තවත් ආගම් දහම් සංස්කෘතීන් විවිධ දේවල් අදහන පිළිපදින ජනතාවක් ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ හිත්වලට ඔවුන්ගේ හැඟීම් වලට කිසිම අවස්ථාවක අපගේ තනි පුද්ගල ක්‍රියාවන් වේවා සාමූහික ක්‍රියාවන් වේවා බාධාවක් කර ගැනීම ඉතාමත් පවක් ලෙස තමයි ඉස්ලාම් දහම පැහැදිලි කරන්නේ. වරක නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අවධාරණය කළා ඔබගේ නිවසේ ඔබගේ ආහාර වෙනුවෙන් කෑම පිළියෙල කිරීමේදී
ඔබගේ අසල්වැසි සහෝදරයා බඩගින්නෙන් ඉන්නවනම් නියත වශයෙන්ම ඔවුන් දරිද්‍රතාවය මත දුප්පත්කම මත ඒ බඩගින්නේ කුසගින්නේ ඉන්න මොහොතේ ඔබේ නිවසේ පමණක් ලිප මෙනෙවෙනවා නම් ඔබ සැබෑ විශ්වාසවන්තයෙක් මුස්ලිම්වරයෙක් නොවේ කියන පණිවිඩය අපිට ලබා දුන්නා. එනිසා සහෝදරවරුනි, ගෞරවනීය සදහවතුනි, ඒ සහෝදරත්වය අසල්වැසියන් වෙන්න පුළුවන්, අපි එක්ක ජීවත් වෙන අය වෙන්න පුළුවන්, පවුලේ උදවිය වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳව උදව් උපකාර කිරීම, සහාය දැක්වීම මුස්ලිම්වරයෝගේ වගකීමක් වෙනවා. ඒ නිසා ආගමික වතාවන් වේවා, තනි ක්‍රියාවන් වේවා, කිසිම කෙනෙකුට බාධාවක් නොකර, ඔවුන්ගේ හැඟීම් වලට පහර දීමක් සිද්ධ නොකර, ඔවුන්ගේ අභිලාෂයන් වලට වේදනාව ඇති නොකර අපේ ආගමික වතාවන් වෙන්න පුළුවන්, ක්‍රියාවලියන් වෙන්න පුළුවන්. අපි කර ගැනීම ඉතාමත් අනිවාර්යයන්. එලෙස තවත් හදවත් පාරමින් අනික් හිත්වලට සිත්‍රිදවීම් ඇති කරමින් අපි මොන දේ කළත් ඒක ප්‍රතිඵල රහිතයි කියන එක නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලි කරා. අයිතිවාසිකම් වෙන්න පුළුවන්, අපට ලැබී තිබෙන අවස්ථාවන් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට බාධාවක් නොකර ඉෂ්ට සිද්ධ කරන්නට අපි උත්සාහ දරමු. විශේෂයෙන් මේ හජ් අවුරුදු දවසේ අපි කරන මේ උදුහියා ක්‍රියාවලිය අපේ සංස්කෘතිය, අපේ ආගම දහමේ ක්‍රියාවලියක් වුණත් තවත් කෙනෙකුට ඒකෙන් කිසිදු අබමල් ඇටයක් තරම්වත් වේදනාවක් ඇති නොවන ආකාරයට එහි කරුණාකාරණා කරන්නට අපි උත්සාහ කරමු. සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා මටත් ඔබටත් සමස්ත ලෝකවාසී ජනතාවටත් ඒ දේ ඒ අයුරින්ම කරන්නට ආශිර්වාද කරත්වා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.